ආයිබෝන් හැමෝටම ගොඩක් කලින් පස්සේ ආය හම්බුනේ සමාවෙන්න ගේන්න බැරිවුණා මොකද කිව්වොත් ගමේ යන්න වුණා ඔය මේ සනීප නැති වුණා ඔය දැන් ඉදිරියටත් වැඩ කරන්න තියෙනවා ඒකත් එක අනිත් එක මේක දානවත් නැද්ද කියලා හිතලා කමන්නේ දාමු කියලා දැන් ෆයිනල් මේකේ මේ එපිසෝඩ් එක මේකේ කොහොමද ඒ කාලේ එහෙම මේ 25න් බැඳලා එහෙම බඳින්නවා හිටියේ. ඊට පස්සේ වැඩ කරන්න ගත්තට පස්සේ තමයි තේරුනේ බඳිනවට වඩා එහා මේකක් තියනවා කියලා. ඔහොම හිටියා ඊට පස්සේ පාඩුවේ. ඊට පස්සේ අපේ නෑදෑයන් දන්නවනේ ඒගොල්ලන්ට ඉතින් ඉන්න බෑනේ. ඔයාගේ පුතත් ඉතින් කොළඹ ඉන්නේ මේ මොනාරි එකක් කරගහයි ඒකයි මේකයි කියලා. ඊට පස්සේ කොහොමද කළා ගෙදරින් හොයන්න ගත්තා මේක ප්‍රොපෝසල් තමයි මේ අපිට කොහෙද ඉතින් ලව් මේ කොහොමද ඊට පස්සේ මේ පළවෙනි ප්‍රොපෝසල් එක මම මතකෙද මේ ප්‍රොපෝසල් එක ආවා ඊට පස්සේ කොහොමද ෆොටෝ එකේ ඉන්නවා වගේ කොහොමද නැහැනේ ෆොටෝ එකේ හිටිය සුදුවට කොහොමද ඒවා ෆිල්ටර් එක මේවා මම කිව්වා ගිහිල්ලා බලමු කියලා ඊට පස්සේ ගිහිල්ලා බලලා කොහොමද ෆොටෝ එක ඉන්නවද ලස්සනට තමයි හිටියේ ඒ කියන්නේ තල සුදු නෙවෙයි තලලු පාට ඒකට හින්දා තමයි කැමතිත් උනේ මේ එහෙම කැමතිලා ඊට පස්සේ ඒක ෆික්ස් කළා එහෙම කොහොමද කතා කරනවා කොහොමද ඒක මගේ පැත්තෙන් උත්තරදි තියෙනවා ඉතින් මම සතියට සැරේ කතා කරන්නේ මේ කොහොමද ඔක ඊට පස්සේ ඒක අපේ මේකක් කියන්න බෑ ඉන්දියන් කල්චර් එකක් තමයි මාළේ දානවා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කන්ෆර්ම් කරගන්න. ඒක එහෙම තිබ්බා. ඒකත් බොරු වියදමක් අතරම බැලුවොත් ඒක පාර වෙඩින් එක ගන්න තිබ්බ එහෙම මේක එහෙමම ඒක කොහොමද අවුරුදු දෙකක් විතර මේ සම්බන්ධය තිබ්බ කොහොමද සම්බන්ධය අනිවන්ද මේ මටත් එපා වුණා මොකද කිව්වොත් මං ගෙදර ගියාම ඒගොල්ලන් ගෙදර ගියාම මට එයත් එක්ක කතා කරන්න හම්බෙන්නේ නැහැ මාමත් එක්ක තමයි කතා කරන්න හම්බෙන්නේ. ඊට මම බැලුවා මේ පොඩි ප්‍රශ්න වගේ පුත් ආවා. ඊට පස්සේ අවුරුදු දෙකක් විතර ඇදුණා. මේ මං කිව්වා අරුණ රෙජිස්ට්‍රේෂන් එකවත් ගමු කියලා ඒකත් හරිය මේ කියන මං කිව්වා අපේ තාත්තා හරියන්නේ නැහැ නවත්තමු කියලා නවත්තුවා. දැන් ඔය ඉන්නවා දැන් හොයනවා බලමු ඉතින් සෙට් වුණොත්. ඒ ටික තමයි බලමු තව එපිසෝඩ් එකක් ගේන්න පුළුවන්ද මේක අන්තිමට දන්නේ නැහැ. හරි thank you